නයිල් ගඟේර නිවී යන වෙලේ රන් සුසුමක් ඇය මත ගලායයි රත්නෙතු අඳුරු රැය පිරිසැලවයි රැජිනගේ නමදිය ගඟේ දිලිසේවයි පැපිරස් මල් පාවෙයි රළ මත දෙවියන් පවා නතර වෙයි ඇය දැක්ක විට තනිකමෙන් පවා රාජය සුරකීනියයා ක්ලියෝපැත්‍රා නාමය අමරණීයයි සැමදින ඇගේ මනසේ රහස් රැස්ගලක් ඇඳුරටත් මල් වගේ සිනහවක් රෝමයත් නයිල් ගඟත් අතර ඇය ජයගත් පනහා මනසක්නක් කාලය ගියත් නම නොමැහැකේ ගගටත් රයටත් සුරංගනක් වගේ ලෝකයම තවත් රැජිනක් නැතිව ක්ලියෝපැට්‍රා සදා ජීවමානයි මා බන්ධනයකින් ජීවත් වෙන්නේ නැහැ. ඊජිප්තු කෝලයේ වැලි අතරින් වෙන කිසිවෙකුට සමාන වූ රැජිනක් ඉපදුනා. ඒ නයිල් නදේ රැජිනයි ක්ලියෝපැට්‍රා. මේ ඇය පිළිබඳව දිගහැරෙන කෙටි සටහනක්. ඇයගේ රූපය විශිෂ්ට වුවත් ඇයගේ සැබෑ බලය ඇයගේ මනස තුළ තිබුණා. ඇය අධිරාජ්‍යවල භාෂා කතා කළා. මිනිස් හදවත් කියවන්න දන්නාකමක් ඇය සතු වුණා. ඇයගේ ආකර්ෂණය කඩුවක් වගේ මාරාන්තික ආයුධයක් එක්. ජුලියස් සීසර් ඊජිප්තුවට පැමිණේට ක්ලියෝපැට්‍රා තම භාග්‍ය දැකගත්තා. ඇය ඔහුට වන්දනා කළේ නෑ. ඇය ඔහුගේ හදවත අල්ලාගත්තා. ඔවුන් දෙදෙනා දේවයන් ලෙස පාලනය කළා. ඒ පරාජය දක්නට නොහැකි බලයක් ලෙසින්. නමුත් රෝමයේ රුධිරයෙන් සීසර් වැටුණා. ඇයගේ කතාව ඒ සමග අවසන් වුණේ නැහැ. මන්දයත් ඇයගේ නවතම ආදරය තවත් රෝමන් ජාතිකයෙකු වෙත ගියා. ඒ මාක් ඇන්ටනී. ඔවුන්ගේ ආදරය අග්නිසේ මවන්නටවත් නොහැකි ප්‍රබල ගිනි සිලුවක් බවට පත් වුණා. ඒ ආදරය වෙනුවෙන් ඔවුන් රෝමයටම විරුද්ධ වුණා. නමුත් ආදරය සහ බලය එක අසුනක හිඳින්නේ නැහැ.
ඔක්ටේවියස්ගේ හමුදාව ආපු විට ඇන්ටනි තමන්න අස්සෙන් වාඩි වුණා. ඔහුගේ තලවාරයම ඔහුගේ අවසානය වුණා. ඒ දුක දැක්කාට පසු ක්ලියෝපැට්‍රා තීරණය කළා මා බන්ධනයකින් ජීවත් වෙන්නේ නෑ. ඇය නාගයෙක් අල්ලාගත්තා. ඒ විෂකට තම හෘදය මත තැබුවා. එය ඇයගේ මරණය වුණා. නමුත් ඒක නිදහස් මරණයක්. නයිල් ගඟේ රැජින මියගියේ ඇය ජීවත් වූ විදිහටමයි. සුන්දරව තිරයෙන් නිදහසින් අද දක්වාත් ඇයගේ නම ජීවත් වෙන්නේ රාජ්‍යයක් පාලනය කළ රැජිනක් ලෙස නොව මිනිසුන්ගේ හදවත් පාලනය කළ ගැහැණියක් ලෙසත්.